High Tea Films production. Hello. Hello baby. Ya මොකද කරන්නේ? ඒ තමස්මට කෝල් ගත්තේ. ලස්සන විඩකක් මල් ළඟ තියෙනවා baby. තමසිනම් මහා චරාම මනුස්සෙක්. මට මොකද යන්නවත් කියලා දැන් හිතනවා. තරහා මිනිහෙක්. තමස් මොකටද මම කෝල් කරේ? දැන්ට මම තමස් මගේ ජීවිතේ විනාශ කරලා ඉවරයිනේ. මම කොහොමද මගේ අහිංසක අයියට මුණ දෙන්නේ? තමුසේට ඔය හිතන්න තිබ්බේ මට අත උස්සන්න කලින් අද වෙනකන් මට අත ඉසුප එකෙක්වත් යොදුන් අතර ඉඳලා නැහැ. මටත් දැන් හිතලා තියෙන මැරෙන්න තමයි. අංගී රැට කන මොනවද තියෙන්නේ? සඳරු. මේ ගණන්කෝ නංගී අවසන් කටයුතු ඉවරලා මම මෙහෙ එකන් ආව ගමන් ඔබ ගෙදර තනියෙන් ඉන්න. මොකද මොනවාද මෙච්චර මෙහෙ ඇවිල්ලා කල්පනා කරන්නේ? මේ උඹලා ගෙදර තිබිලා ඉන්න කම. අයියේ මේ ලියුමාවට ලැබෙද්දී ඔයාගේ නංගි මේ ලෝකේ ජීවතුන් අතර නැහැ. අනේ අයිය මට සමා වෙන්න. මට වෙන කරන්න දෙයක් නැහැ. මට මේ දේ කියලා අයියගේ ඇස් වලින් වැටෙන කඳුළු බලන් ඉන්න බෑ. අයිය මේ හැම දෙයකටම මුල නිමේෂ්. ඔයාගේ මෝඩ නංගි ඒ නිමේෂ් කියන පාහරයට රැවටුණා අයියේ. මුලදී මං එයාට ගොඩක් ආදරය කරා. අයියේ එයාත් මට ගොඩක් ආදරය කරා. කියලා තමයි මම හිතුවේ. ඒත් මාස දෙකකට විතර පස්සේ දවසක් නිමේෂ් තමස තව කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න පටන් ගත්තද? නිමේෂ් කවුද මේ? මං කොහොමද දන්නේ මේ ගෑණි කවුද කියලා? තමසෙත් දැන් මම මතකවත් නෑ නේද? පොඩ්ඩක් ඉන්න. එහෙනම් මේ ඉන්නේ කවුද? නිමේෂ් තමුසේ අහිංසක කෙල්ලන්ගේ ජීවිත කීයක් විනාශ කරාද? තමුසේ නිසා මගේ අම්මගේ තාත්තගේ ජීවිත විනාශ වුණා. තමුසට හෙන ගහන ඕයි. තමස නම් ජරා මිනිහෙක් නිමේෂ්. මං එදා තමයි දැනගත්තේ අයියේ මම මෙච්චර කල් ආදරය කරලා තියෙන්නේ ගෑනු රවට්ටන චරා මිනිහෙක්ට කියලා. මට මගේ ජීවිතේ එක්කම කලකිරුණා අයියේ. මං එදා උට ගහපු කනේ පාරට ඌ මගේ ජීවිතේ ටිකෙන් ටික විනාශ කරා. අනේ ප්ලීස් අයියේ අයියගේ චූටි නංගිට වෙච්ච දේ තවත් අහිංසක කෙල්ලෙක්ට වෙන්න දෙන්න එපා. අනේ අයියේ ඔය වගේ චරා මිනිහෙක්ට මේ ලෝකේ ජීවත් වෙන්න දෙන්න එපා. මීට අයියගේ චූටි නංගි. නංගී රැට කන මොනවද තියෙන්නේ? උඹ මේ නංගිව මරව පළියවත් ගන්න නැද්ද බා? පාලියද? මට මයි නංගියෙන් කරන්න බැරි දෙයක් නෑ බස්. මොකක්ද උඩ කරේ? කරේද? මම බලහංගෝ යන්න. Now, breaking news. අපරාධ සහ දූෂණ නඩුවලට සම්බන්ධ මෙතරම් කල් නිමේෂ් නැමැති ව්‍යාජ නමින් සැගවි සිටි මොහොමඩ් ජෙරාෆ් නැමැත්තා ඉතා අභිරහස් ලෙස ඝාතනය වේ ඇත. ඒ කියන්නේ උඹ දෙක් කරේ?
මක් කවුද යකෝ? ඔබ දන්නවද මම කවුද කියලා? මමද? උඹ හින්දා ජීවිතේ විනාශ වුණ ආසරණ කෙල්ලෙක්ගේ අයියා කෙනෙක් කොහමද? ඔබ අයියා කෙනෙක්ද? යකෝ උඹට අම්මලා නංගිලා නැද්ද? මේ මහින්සක කෙල්ලන්ගේ ජීවිත විනාශ කරන්න? ඔබ දැන් මාව එක්කන් ගියා මාව මරලා දාන්නද? ඔබ දන්නවද මම කවුද කියලා? යකෝ මං උඹද? උඹ තමයි අහිංසක කෙල්ලන්ගේ ජීවිත විනාශ කරන මොහොමඩ් ජනාබ් කියන පාහරයා. ඔබ කොහොමද මම කවුද කියලා දැනගත්තේ? ඔබ මාව එක්කන් ගියා මරන්නනේ. මාව මරලා දාන්න. යකෝ තමුසේ හින්දා මේ රටේ කොච්චර කෙල්ලනෝ දුක් විඳලා නැද්ද? කොච්චර පවුල් අසරණ වෙලා ඇද්ද? යකෝ මම මගේ චූටි නංගිව හදාගත්තේ අම්මත් තාත්තත් නැතුව බොහොම අමාරුවෙන්. තමුසේ ඒ අහිංසක කෙල්ලගේ ජීවිතේ විනාශ කරා. මන්තොට මචං මේ ලෝකේ අයියට නංගි කෙනෙක් වෙනුවෙන් කරන්න දෙයක් නෑ බා.